Hello everyone, welcome back to my YouTube channel. Today we are going to learn about simple present tense with single example. If you want to improve your spoken English, stay tuned with this video. Right. අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ simple present tense එක නැත්නම් අපි සිංහලෙන් කිව්වොත් වර්තමාන කාලෙන් කොහොමද අපි ඉංග්‍රීසි කතා කරන්න යන්නේ කියලා. එතකොට වර්තමාන කාලය පිළිබඳව ඔයාලා ඉගෙන ගන්නවා. කොහොමද මේ ස්පෝකන් ඉංග්ලිෂ් වලට අපි වර්තමාන කාලේ යොදාගන්නේ කොහොමද අපි ස්පෝකන් ඉංග්ලිෂ් නැත්නම් අපි ඉංග්‍රීසි කතා කරන්නේ කොහොමද වර්තමාන කාලේ භාවිතා කරලා කියන එක තමයි මේ ලෙසන් එකකින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. Without taking any more time, let's jump to the lesson. ඉස්සෙල්ලා අපි බලමු මොකද්ද මේ present tense එක කියලා කියන්නේ කියලා. What is the simple present tense? The simple present tense is used to talk about daily habits, general truth and the scheduled events. ඒ කියන්නේ අපි වර්තමාන කාලෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එදිනෙදා සාමාන්‍ය පුරුදු. එහෙම නැත්නම් සත්‍ය සාමාන්‍ය සිදුවීම්. එහෙම නැත්නම් අපි ෂෙඩියුල් කරපු දෙයක්. ඒ කියන්නේ මොනවා හරි දෙයක් අපි කරන්න සූදානම් කරපු දෙයක් ගැන කතා කරන්න තමයි වර්තමාන කාලයේ භාවිතා වෙන්නේ. සරලව කිව්වොත් ඒක තමයි ඩිෆිනිෂන් එක නැත්නම් අර්ථ දැක්වීම වෙන්නේ. දැන් මෙතන අපි එක්සැම්පල් දීලා තියෙනවා බලන්න. ඇය තේ බොනවා. සාමාන්‍යයෙන් පුරුද්දක් විදිහට කරන එකක් නේ. ඇය තේ බොනවා. එදිනදා පුරුදු. මම උදේ පාන්දරින් නැගිටිනවා. ඒ කියන්නේ සාමාන්‍ය පුරුදු. හිරු නැගෙන්නේ නැත්නම් නැගෙනහිර දෙසින්. හිරු නැගෙන්නේ නැගෙනහිර දෙසින් නැත්නම් හිරු පායන්නේ නැගෙනහිර දෙසින්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔය ජෙනරල් ට්‍රුත්. ඒ කියන්නේ සත්‍ය සිදුවීම් සාමාන්‍ය සිදුවීම්. මෙන්න මේ වගේ දේවල් අපි කතා කරන්න තමයි අපි සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එක යූස් කරන්නේ. එතකොට කොහොමද අපි දැන් අපි ස්පෝකන් ඉංග්‍රීසි වලට මේක අපි ඉන්වෝල්ව් කරගන්නේ නැත්නම් දායක කරගන්නේ කියන එක තමයි දැන් අපි කතා කරන්නේ. එතකොට මම මේ ලෙසන් එකෙන් sentence structure නැත්නම් sentence structure ගැන මම කතා කරනවා. positive sentence කොහොමද හදන්නේ, negative sentence කොහොමද හදන්නේ, question sentence කොහොමද හදන්නේ කියන හදනවා කියලා කියන්නේ අපි ඒ tenses වලින් අපි ඒ structures වලින් අපි කතා කරන එක. එතකොට one by one අපිට පැහැදිලි වෙනවා කොහොමද අපි මේ simple present tense එක use කරන්නේ spoken english වලට කියලා. right. අපි දැන් lesson එකට යමු. එක නැත්නම් sentence structure එක කියලා කියන්නේ කියලා. right. දැන් අපි දැන් ඕනම ටෙන්ස් එකක් ගැන කතා කරද්දී නැත්නම් ඕනම අපි වාක්‍යයක් තනද්දී නැත්නම් හදද්දී sentence structure එකක් තියෙනවා. sentence structure එකක් නැත්නම් වාක්‍ය ව්‍යුහයක් තියෙනවා. අපි කතා කරන්නේ හැමතිස්සෙම ඉස්සෙල්ලම ගන්නෙ positive sentence. ඒ කියන්නේ ඇත අර්ථය කියන වැකි. positive sentence. දැන් මේ තියෙන උදාහරණයක් විතර ගත්තොත් මම පාසල් යනවා ඇත අර්ථය අඟවන්න. මම පාසල් යන්නේ නැහැ නම් නැත අර්ථය. මම පාසල් යනවද නම් ප්‍රශ්නාර්ථය. අන්න ඒ වගේ තමයි සරලව ගත්තොත් මේ sentence structure එක positive negative questions කියලා අපි වර්ග කරන්නේ මේ විදියට. දැන් positive sentence එකේ ඒ කියන්නේ අපි වාක්‍ය නිර්මාණය කරන වාක්‍ය ව්‍යුහය කොහොමද එන්නේ කියලා අපි බලමු. එතකොට වර්තමාන කාලයේ අපි positive sentence වාක්‍ය නිර්මාණය කරද්දී ඉස්සෙල්ලම අපි ලියන්නේ subject එක නැත්නම් subject. අපි කියනවා cut through කියලා subject. subject එක තමයි ඉස්සෙල්ලම අපි ලියන්නේ. right? subject. ඊට පස්සේ අපි ලියනවා නැත්නම් අපි කතා කරද්දී ආදේශ කරනවා verb එක. මොකද්ද verb එක? main verb එක. verb. ඒ verb එක අපි use කරන්නේ base form එකෙන්. base form එකෙන් කියලා කියන්නේ බිහි වෙච්ච ස්වරූපයෙන්. ඒ කියන්නේ අපි කියන්නේ බිහි වෙච්ච ස්වරූපය plural form එක verb එකේ. verb එකේ plural form එක. එතකොට අපි වාක්‍ය නිර්මාණය කරද්දී positive sentence වල simple present tense වල තියෙනවා subject verb relation එකක්. ඒ කියන්නේ subject එක බහුවචන නම් ක්‍රියාවත් බහුවචන වෙනවා. subject එක ඒකවචන නම් ක්‍රියාවත් ඒකවචන වෙනවා. එතකොට ඒකවචන subject ආවොත් නැත්නම් singular subjects ආවොත් ඔයාලට verb එක singular කරන්න වෙනවා. rules භාවිතා කරලා ඒ rules අපි ඉගෙන ගන්න පුළුවන්. බහුලව භාවිතා කරන rules. මම හිතනවා ඔයගොල්ලෝ ඒවා දන්නව ඇති කියලා. එහෙම නැත්නම් අපිට ඕන තරම් හොයාගන්න පුළුවන් කොහොමද මේ බහුවචන ක්‍රියාපද අපි ඒකවචන කරන්නේ කියලා. මෙතනදී මම rules උගන්වන්නේ නැහැ. ඔයාලට මම structure එක කියලා දෙනවා. ඔයාලට ඊට පස්සේ follow up කරගෙන මේක improve කරගන්න පුළුවන්. right. subject verb base form. ඊට පස්සේ අපි ලියනවා object එක. නැත්නම් කර්මය කියලා අපි කියන්නේ object එක ලියනවා. එතකොට මොකද්ද positive sentence වල වාක්‍ය ව්‍යුහය වෙන්නේ? subject එක verb එක
object එක. subject verb object. හරි. ඕක තමයි positive sentence වල වාක්‍ය රටාව නැත්නම් වාක්‍ය ව්‍යුහය. හරි අපි දැන් example දීලා තියෙනවා. දැන් examples වලින් අපි මේක explain කරගන්න බලමු. examples වලින් දැන් පළවෙනි example එක දීලා තියෙනවා මම පාසල් යනවා කියන එක. එතකොට මම පාසල් යනවා කියන එකෙන් සාමාන්‍ය අපි පුරුද්දක් විදිහට කරන දෙයක් වර්තමාන කාලේ මම පාසල් යනවා. එතකොට මෙතන subject එක මොකද්ද? මම. මෙතන තියෙන මම තමයි subject එක. verb එක යනවා. මෙතන යනවා. object එක තමයි මෙතන පාසල් කියලා කියන්නේ. එහෙනම් මොකද්ද? මම subject එක, පාසල් කියන object එක, යනවා කියනවා verb එක. එතකොට වාක්‍ය ව්‍යුහය වෙන්න ඕනේ. එතකොට කොහොමද? subject එක ලියලා verb එක ලියලා object එක ලියන්න. දැන් මෙතන බලමු මේකේ විදියට I subject. කොහෙද යන්නේ? මොකද්ද verb එක go. කොහෙද? school. right. I go to school. I go to school. I go to school. මම පාසල් යනවා. I go to school. right. ඊට පස්සේ දෙවෙනි example එක බලමු. දෙවෙනි example එක ඔහු බත් කනවා. ඔහු බත් කනවා. හරි. subject එක ඔහු. ඒ කියන්නේ he. he එතකොට singular subject එකක්. singular subject එකක් වුණොත් මේ යෙදෙන verb එක අපි singular කරන්න ඕන. එතකොට මේ eat කියන එක තමයි verb එක කනවා කියන එකට අපි ඒක singular කරන්න s යොදනවා eats කියලා. he eats. he eats. ඔහු කනවා මොනවද කන්නේ? බත්. he eats rice. දැන් මෙතන she කියලා આવොත් ඇය බත් කනවා නම් ඒත් eatsමයි. එතකොට they කියලා આવොත් ඔවුන් බත් කනවා කියලා આવොත් they එතකොට s එන්නේ නැහැ. මොකද they කියන එක plural හින්දා. හරි. එතන ඇයි අපි s අකුරේ යෙදුවේ verb එක singular කරන්න he තියෙන හින්දා he කියන්නේ singular subject එකක් හින්දා. එතකොට ඔහු බත් කනවා he eats rice. ඔහු බත් කනවා he eats right. he eat rice. he eats rice. right. දැන් ඊළඟ බලන්න ඊළඟ example එක. right. බල්ලෝ රැට බුරනවා. බල්ලෝ රැට බුරනවා. කවුද එතකොට subject එක? බල්ලෝ. right. the dogs. the dogs. dogs එහෙනම් බල්ලෝ plural නේ. බුරනවා. බුරනවට අපි කියනවා bark කියලා. right. බල්ලෝ රැට බුරනවා. එතකොට the dogs bark. රැටනේ. රැට නම් night. at night. අපි රෑ ගැන සඳහන් කරද්දී at කියන preposition එක use කරනවා. එතකොට the dogs bark at night. බල්ලෝ රැට බුරනවා. හරිනේ. එතකොට මෙතන s අකුරක් එහෙම දාන්න බෑ. මොකද දැන් අපි බල්ලෝ කියන්නේ බහුවචන හින්දා මෙතන කෙලින්ම verb එක තියෙන්නේ අපි තියන්නත් ඕන බහුවචන ස්වරූපෙන්. අපි කතා කරද්දිත් එහෙම තමයි. දැන් අපි මේ හැම දෙයකින්ම බලාපොරොත්තු වෙන කතා කරන්න. දැන් මේ ඉස්සෙල්ලා අපි පැහැදිලි කරන්න මේ presentation එකෙන් ඔයාගේ වාක්‍ය ව්‍යුහය ඒක ඔයාලගේ මනසේ හැදෙන්න ඕන. මනසේ හැදිලා තමයි මේක අපි කතා කරන්න වෙන්නේ. අපි ඉංග්‍රීසි වලින් බලාපොරොත්තු වෙන කතා කරන්න. ලියනවා තමයි. නමුත් spoken english වලින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. එතකොට මෙතන dog කියලා ආවනම් මෙතන s අකුර ගන්න පුළුවන්. dog barks කියලා ගන්න පුළුවන්. හරි. ඕක තමයි positive sentence වල වාක්‍ය ව්‍යුහය. නැත්තම් අපි ඇතාර්ථයේ වැකිවල වාක්‍ය ව්‍යුහය මේ විදියයි. දැන් ඔයාලට ඕන තරම් වාක්‍ය තියෙනවා. ඒ වාක්‍ය හදලා ඔයාලට තනියෙන් ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. හරි. මම හිතනවා positive sentence තේරෙන්නේ නැති කියලා present tense එකේ. right. අපි යන් බලන negative sentence. right. let's move to the next one. right. negative sentence. negative sentence කියලා කියන්නේ අර positive එකේ විරුද්ධ එක negative. ඒ කියන්නේ ඇතාර්ථය නෙමෙයි. ඇතාර්ථය තමයි positive sentence. දැන් කතා කරන්න යන්නේ නැතාර්ථය. දැන් මම පාඩම් කරනවා නම් positive sentence. මම පාඩම් කරන්නේ නැහැ නම් negative sentence. දැන් ඒක ඔයාලට පැහැදිලි ඇති. හරි. negative sentence වල අපි වාක්‍ය රටාව වෙන්නේ ඉස්සෙල්ලම subject අපි ලියනවා. subject. ඊට පස්සේ do does not. do does not. do does not. අපි මේකට don't කියලා කියනවා. do not කියන එක කැටි කරලා does not කැටි කරලා doesn't කියලා කියනවා. ඊට පස්සේ අපි verb එක ලියනවා. verb එක main verb එක verb ඊට පස්සේ අපි ලියනවා object.
හරිනේ. subject, do not, does not, verb, object. ඒක තමයි වාක්‍ය රටාව වෙන්නේ. එතකොට ඇයි මේ do not does not use කරන්නේ? do not does not use කරන්නේ අපි මෙතන subject එක බහුවචන නම් subject එක බහුවචන නම් අපි do not කියලා use කරනවා. subject එක ඒකවචන නම් does not කියලා අපි use කරනවා. දැන් අපේ සර්වනාම පද හතගත්තොතිත් personal pronouns හතගත්තොතිත් ඔයාලා දන්නවා I, we, you, they, he, she, it නේ සර්වනාම පද හත. I, we, you, they, he, she, it. I, we, you, they goes for plural subject. Right? I, we, you, they යන්නේ මොකද්ද? plural subject විදියට. එතකොට I don't, we don't, you don't, they don't ආයේ විදියට යනවා. He, she, it කියන්නේ singular subject නේ. mother, father, friend ඒ වගේ singular නේ. එතකොට she doesn't or does not, he does not, it does not, mother does not, friend does not අන්න ඒ වගේ ඒකවචනාවති subject එක අපි does not use කරනවා. දැන් බලමු අපි example වලින්. දැන් මෙතන තියෙනවා පළවෙනි example එක මම පාඩම් කරන්නේ නැහැ. මම පාඩම් කරන්නේ නැහැ. එතකොට subject කවුද? මම. right. verb එක මොකද්ද? පාඩම් කරන්නේ නැහැ. එතකොට පාඩම් කරන්නේ නැහැ. මෙතන object එකක් නැහැ. දැන් මෙතන හිතුවොත් මම පාඩම් කරන්නේ නැහැ science කියලා. science තමයි object එක වෙන්නේ. දැන් මෙතන object එකක් නැති හින්දා තියෙන්නේ verb එකයි subject එකයි verb එකයි විතරයි. තියෙන්නේ subject එකයි verb එකයි විතරයි. එහෙනම් මම I පාඩම් කරන්නේ නැහැ. නැහැ නම් I subject plural. එහෙනම් do not. I do not study. I do not study. මම පාඩම් කරන්නේ මම පාඩම් කරන්නේ I do not study. If not we can say I don't study. I don't study or I don't study. I don't study. ඔය විදිහට ලියන්න පුළුවන්. හරි. දැන් බලන්න මෙතන. ඔහු ඇයට කැමති නැහැ. ඔහු ඇයට කැමති නැහැ. subject එක කවුද? ඇය. subject එක ඇය. කැමති නැහැ. අන්න verb එක නැහැ කියන්නේ negative form එක කැමති නැහැ. verb එක object එක ඔහුට. object එක මොකද්ද? ඔහුට. හරි. එහෙනම් subject එක ඇය. she කැමති නැහැ. she කියන්නේ singular. doesn't does not එක අපි contract කරන් doesn't. sorry. subject එක කවුද එතකොට? she. එහෙනම් she subject එක singular හින්දා does not, she does not කැමති නෑ. like කියන කැමති. like she does not like කාටද? ඔහුට. ඔහුට නම් to him. to him object එක to him වෙනවා. right. she does not like to him. she does not like to him. ඇය කැමති නැහැ කාටද? ඔහුට. මේක තමයි වාක්‍ය රටාව වෙන්නේ. වාක්‍ය ගොඩනැගීම වෙන්නේ. she does not like to him. she does not like to him. හරි ඊළඟ එක බලමු. තාත්තා ශාලයේ රූපවාහිනිය බලන්නේ නැහැ. නැත්නම් නරඹන්නේ නැහැ. දැන් කවුද subject එක? තාත්තා. තාත්තා subject එක. verb එක මොකද්ද? බලන්නේ නැහැ. object එක මොකද්ද? ශාලයේ රූපවාහිනිය. හරි. මෙන්න මේක තමයි object එක වෙන්නේ. subject verb object තමයි ගොඩ නගන්න තියෙන්නේ. තාත්තා father. තාත්තා father. තාත්තා බලන්නේ තාත්තා ඒක වචනයි. එහෙනම් does not තාත්තා ඒක වචනයි. does not බලනවට කියන watch කියලා. බලන්නේ නැහැ නම් does not watch නේ. එහෙනම් බලනවට watch. right. the father does not watch TV කොහෙද? in the living room. in the living room. තාත්තා ශාලයේ රූපවාහිනිය බලන්නේ. father does not watch TV in the living room. in the living room කියලා කියන්නේ ශාලයේ නැත්නම් ශාලයේ තුල කියන අදහසට in කියන preposition එක use කරලා තියෙන්නේ. හරි. එතකොට ඔයාලා දන්නවා දැන් does not use කරා singular subject ආවතිත් do not use කරා plural subject ආවතිත්. ඔයාලට දැන් පැහැදිලි වෙනවා ඇති.
දැන් මම පොසිටිව් සෙන්ටෙන්ස් වලදී ඔයාලට පැහැදිලි කරලා ඇති සබ්ජෙක්ට් එකයි verb එකයි රිලේෂන්ෂිප් එකක් තියෙනවා කියලා. සබ්ජෙක්ට් එක ඒකවචන නම් verb එක ඒකවචන වෙන්න ඕන. සබ්ජෙක්ට් එක බහුවචන නම් verb එකක් බහුවචන වෙන්න ඕන කියලා. හැබැයි ඒ රූල් එක මෙතන ඇප්ලයි වෙන්නේ නැහැ. ඒ රූල් එක තියෙන්නේ පොසිටිව් සෙන්ටෙන්ස් වල විතරයි. එතකොට මෙතන විශේෂත්වය වෙන්නේ මොකද්ද? සබ්ජෙක්ට් එක plural නම් do not use වෙනවා. සබ්ජෙක්ට් එක singular නම් does not use වෙනවා. ඒක තමයි මෙතන තියෙන ප්‍රධානම විශේෂ වන grammar rule එක. හරි. මම හිතනවා negative sentence ඔයාලට පැහැදිලි ඇති කියලා. Now let's move to the next topic. හරි. question sentence. question එකේදී වෙන්නේ මෙහෙමයි. ඉස්සෙල්ලම do හෝ does යෙදෙනවා වාක්‍ය පටන් ගන්න කලින් subject එකට කලින් do හෝ does. ඊට පස්සේ අපි subject යොදනවා subject. ඊට පස්සේ අපි main verb එක යොදනවා verb. ඊට පස්සේ අපි යොදනවා object. ඕක තමයි වාක්‍ය ව්‍යුහය. එතකොට කෙක්ෂන් නම් අනිවාර්යෙන් කෙක්ෂන් මාක් එක ලියද්දි දැන් කතා කරද්දි නම් ප්‍රශ්නයක් නැහැ. අපි ඒක ඒ විදිහට යූස් කරනවා. නමුත් ලියද්දි අපි ලියනවා නම් කෙක්ෂන් මාක් එක අනිවාර්යෙන් යොදන්න ඕන. punctuation mark is must. right. හරි ඉස්සෙල්ලා අර කලින් කිව්වා වගේම do does යෙදෙන්නේ plural subject වලට, does යෙදෙන්නේ singular subject වලට. එතකොට ඕගොල්ලන්ට පැහැදිලි ඇති කලින් topic එකත් එක්ක negative sentence එකද negative sentence එකේ do not does not ආව. මෙතන කෙක්ෂන් හින්දා මෙතන negative කෙක්ෂන් නෙවෙයි හින්දා not එන්නේ නැහැ මෙතෙන්ට. do සහ does විතරයි එන්නේ. දැන් අපි බලමු කොහොමද වාක්‍ය ගොඩනගා ගන්න කියලා. ඔබ ඉංග්‍රීසි කතා කරනවද? ඔබ ඉංග්‍රීසි කතා කරනවද? එහෙනම් subject එක ඇවිල්ලා තියෙන්නේ plural. එහෙනම් ඉස්සෙල්ලම අපි do කියන එක යොදනවා. do. subject මොකද්ද? you. හරි. එතකොට වාක්‍ය රටාවනෝ හරි do subject. එතකොට do you කතා කරනවද? එන කතා කරනවන් තමයි verb එක. do you speak? ඔබ ඉංග්‍රීසි මොනවද? ඉංග්‍රීසි. do you speak? එහෙනම් English. හරි ලේසි. English. do you speak English? do you speak English? question mark. හරිනේ. do you speak English? very easy. හරි ලේසි. do කියන්නේ ඉස්සරහට යෙදුවා මෙතන කෙක්ෂන් එක හදාගන්න. you කියන්නේ subject, speak කියන්නේ verb, English කියන්නේ object එක. do you speak English? හරි. දැන් දෙවෙනියට බලමු. ඇය දිනපතා පාඩම් කරනවද? ඇය නම් එහෙනම් singular. එහෙනම් singular subject එකක් තියෙන. එහෙනම් does චෝදනවා ඉස්සරහට. does. කවුද subject එක? ඇය. does she පාඩම් කරනවද? study. දිනපතා every day. does she study every day? ඇය දිනපතා පාඩම් කරනවද? හරි. ඊළඟ බලන්න. ඊළඟ එක ඔවුන් බස් එකෙන් පාසල් යනවද? නැත්නම් උන් බසෙන් පාසල් යනවද? ඔවුන් කියන්නේ බහුවචනයි plural subject. එහෙනම් do they ඔවුන් බස් එකෙන් පාසල් do they go to school පාසලට බස් එකෙන් by bus. do they go to school by bus? ඔවුන් බස් එකෙන් පාසල් යනවද? එතකොට මෙතන අපි නිකමට හිතමු ඔවුන් බස් එකෙන් පාසල් යනවා කියලා. මේ ද නැතුව යනවා කිව්වොත් එහෙනම් positive sentence. එහෙනම් මේ do එතෙන්ට එන්නේ නැහැ. එහෙනම් do අයින් වෙනවා. they go to school by bus. එතකොට they go to school by bus කියලා විතරයි එන්නේ. හරිනේ. මම හිතනවා පැහැදිලි ඇති කියලා. ඔයාලට මේ වාක්‍ය ඒ කියන්නේ කෙක්ෂන් sentence වල වාක්‍ය රටාව සහ වාක්‍ය ගොඩනගන විදිය ඔයාලට තව ප්‍රැක්ටිස් කරගන්න පුළුවන්. මේ වගේ සරල වාක්‍ය හදලා ඔයාලා කතා කරන්න ඕන. ලියනව විතරක් නෙමෙයි කතා කරන්න ඕන. කතා කරද්දී තමයි ඔයාලට මේ ස්ට්‍රක්චර් එක ඔයාලගේ මනසේ ඇඳිලා ඔයාලා කතා කරන්න පුරුදු වෙන්නේ. හරි. next අපි බලමු next one. let's move to the next one. හරි. use of the simple present tense. දැන් මේ simple present tense එක මම ඔයාලට කලින් කතා කරා කිව්වා වගේ අපි යෙදෙන අවස්ථා තියෙනවා.
ඒ යෙදෙන අවස්ථා ටිකක් මම highlight කළා තමයි මේ daily routine ඊට පස්සේ general truth සාමාන්‍ය ස්වාභාවික සිදුවීම් සහ fixed schedule අපි schedule කරපු දේවල් මොනවද schedule කරන්නේ කියන්නේ අපි ඉස්සරහට යමක් කරන්න සූදානම් කරන දේවල් නිරූපණය කරන්න තමයි අපි මේ simple present හරි. එතකොට දැන් මම මේ slide එකෙන් කතා කරන්නේ මේ topic එකෙන් කතා කරන්නේ මේ present tense එකේ usage මොනවද? අවස්ථාවන් භාවිතාවන අවස්ථාවන් මොනවද කියලා. දැන් අපි definition එකෙන් අපි සඳහන් කරන්නේ සාමාන්‍ය සිදුවීම්, general truth, daily routine and scheduling things. ඒ කියන්නේ අපි schedule කරන දේවල් තමයි අපි මේ present tense එකෙන් භාවිතා කරන්නේ කියලා. දැන් එතකොට මම මේ topic එකේ definition එක මෙතෙන්දී ඔයාලට අවබෝධ කරගන්න පහසු වෙන විදිහට කොටස් තුනකට කඩලා මම example දෙක දීලා තියෙනවා. එතකොට ඒ ටික practice කරගන්න පුළුවන්, අවබෝධයක් ලබා ගන්න පුළුවන් මේ යෙදෙන විදිය. හරි. daily routine වලට ඒ කියන්නේ දවසේ වැඩවලට ඒ කියන්නේ අපි එදිනදා කරන වැඩවලට කොහොමද අපි මේ simple present tense එක use වෙන්නේ කියලා අපි කතා කරා. ඒකට example තමයි මම මේ දැන් කතා කරන්න යන්නේ. හරි. දැන් මෙතන තියෙන්නේ හැම එකක්ම positive sentence වලින් තියෙන්නේ. අපි ඒක positive sentence වලින්ම හදමු. ඔයාලට උනා negative කරගන්නත් පුළුවන්, මේක correction කරගන්නත් පුළුවන්. මම උදේ 6ට නැගිටිනවා. සාමාන්‍ය daily routine එකක්. එතකොට මම උදේ 6ට නැගිටිනවා නම් subject එක තියෙන්නේ කවුද? I නැගිටිනවා wake up උදේ 6ට at 6 am මම උදේ 6ට නැගිටිනවා. එතකොට daily routine එක සාමාන්‍යයෙන් හැමදාම කරන දෙයක්. හරිනේ ඒක? හරි. දෙවෙනියට ඔහු ඉරිදා පාපන්දු ගහනවා. නැත්නම් ඔහු ඉරිදා පාපන්දු සෙල්ලම් කරනවා. එහෙම කිව්වත් හරි. ඔහු කියන්නේ එතකොට he singular හින්දා මං අර කලින් කිව්වා වගේ singular හින්දා අපි ඒකට play එකට plays කියලා දානවා. s අකුර දාලා singular කරා. එතකොට මේක යෙදෙන්නේ positive sentence වලට විතරයි මේ rule එක use වෙන්නේ. He plays football ඉරිදා on Sunday. He play football on Sunday. ඔහු ඉරිදා පාපන්දු සෙල්ලම් කරනවා. අන usage එක daily routine එකක් විදියට අපි simple present tense එක use කරන. හරි, මම හිතනවා පැහැදිලි ඇති කියලා. ඊළඟට අපි කතා කරනවා general truth. ඒ කියන්නේ සාමාන්‍ය සිදුවීම්. සාමාන්‍ය ස්වාභාවික සිදුවීම්, ඒ වගේ ස්වාභාවික සිදුවීම්. එතකොට ඒකත් අපි present tense එකේ positive form එකේ මම ඔයාලට පැහැදිලි කරන්නේ. එතකොට අවබෝධ කරගන්න පුළුවන් මොකද්ද කියලා. හරි, මොකද්ද තියෙන්නේ එතන? වතුර උණුසුම් වෙන්නේ සෙල්සියස් අංශක 100 දී. එතකොට අපි කොහොමද ලියන්නේ? water singular subject, water boils මොකද වෙන්නේ? water අපි ලියනවා වතුර කියන්නේ subject එක, boils කියනවා උණුසුම් වෙනවට කියන boils කියලා. water boils at 100 degrees of Celsius. 100 degrees of Celsius. Water boils at 100 degrees of Celsius. වතුර උණුසුම් වෙන්නේ Celsius අංශක 100 දී. වතුර දැන් එතකොට water subject එක boils. එතකොට water කියන්නේ uncountable noun එකක්. uncountable nouns හැම විටම අපි singular form එකෙන් ඊළඟ එක බලන්න මොකද තියෙන්නේ කියලා. පෘථුවිය සූර්යයා වටා ගමන් කරනවා. එහෙනම් subject එක මොකද්ද? පෘථුවිය. ගමන් කරනවා verb එක මොකේද? සූර්යයා වටා object එක. එහෙනම් the earth පෘථුවිය ගමන් කරනවට කියනවා අපි revolves කියලා කියනවා. revolve කියන්නේ බහුවචන ස්වරූපෙන්නේ තියෙන්නේ. එහෙනම් මෙතන s අකුර දාලා revolves කියලා ගන්නවා අපි. the earth revolves කොහෙද? සූර්යයා වටා. සූර්යයා වටා නම් around the sun. the earth revolves around the sun. පෘථුවිය සූර්යයා වටා ගමන් කරනවා. the earth revolves around the sun. හරි, එතකොට ඒක සාමාන්‍ය සිදුවීම්. ඒ කියන්නේ ස්වාභාවික සිදුවීම් නැත්නම් general truth කියන එක තමයි එතනින් අපි අදහස් කරේ. හරි. ඊළඟට අපි බලමු fixed schedules. ඒ කියන්නේ අපි schedule කරපු එකක්. ඒ කියන්නේ අපි මොනවා හරි පෙළගැස්මක් කරපු එකක්. fixed schedules. right. බස් එක උදේ 8ට එනවා. දැන් සාමාන්‍ය උදේ අපිට බස් එන ඒව තියෙන්නේ.
උදේ සාමාන්‍යයෙන් අපි බස් ස්ටොප් එකේ ඉන්නවා නැත්නම් ස්ටෑන්ඩ් එකේ ඉන්නවා. මෙන්න මේ ටයිම් එකට තමයි බස් එකේ ඉන්නේ සාමාන්‍ය ෂෙඩියුල් කරපු ටයිම් එක. හරි එතකොට the bus subject the bus arrive කියනවා ළඟා නැත්නම් එනවා කියන එක. arrive කියන්නේ බහුවචනයි. එහෙනම් බස් එකේ එක වචන හින්දා arrives. bus arrives. bus arrives උදේ 8ට at 8 am. But the bus arrives at 8 am. බසය උදේ 8ට එනවා. බස් එක නැත්තම් බසය උදේ 8ට එනවා. ඊළඟට බලන්න දුම්රිය රාත්‍රී 10ට පිටත් වෙනවා. දුම්රිය the train පිටත් වෙනවා. leave ඒකට සකුරක් දානවා සිංගියුලර් කරන් the train leaves at 10 pm 10 pm 10 pm at 10 pm හරිනේ එතකොට the trains leave at 10 pm දුම්රිය රාත්‍රී 10ට පිටත් වෙනවා හරි ඔය ටික තමයි simple present tense එකෙන් ඔයාලට පැහැදිලි කරන්න තියෙන්නේ these are the theories I want to explain under the simple present tense now how you are going to make the example. This is a way of understanding the simple present tense. First you have to identify what is the theory behind the simple present tense. Then apply these theories as a practical manner. Practical විදියට තමයි මේක දැන් ඔයාලා පැහැදිලි කරන්න ඕන, පැහැදිලි කර ගන්න ඕන, ඔයාලා ඉගෙන ගන්න ඕන. දැන් මම මුලින්ම පැහැදිලි කළා මොකද්ද present tense එක කියලා කියන්නේ කියලා. ඊට පස්සේ මම පැහැදිලි කරා මේ tense එකේ structures තුන positive sentence, negative sentence and the question sentence. එතකොට ඔයාලට පැහැදිලි ඇති positive sentence වලින් වාක්‍ය හදන්නදී කොහොමද subject එක verb එක behave වෙන්නේ කියන එක ඔයාලට මතක ඇති. ඊට පස්සේ කතා කරා negative sentence කතා කරා. negative sentence වල මොකද්ද වෙන්නේ subject එක ට අනුව අපි do not does not use කරලා verb එකේ base form එකකින් තියෙනවා කියලා කිව්වා object එක. ඊට පස්සේ තියෙනවා කිව්වා. ඊට පස්සේ question sentence වලදී අපි do does කියන එක අපි ඉස්සරහට ගන්නවා subject ලියනවා verb ලියනවා object ලියනවා. Do goes for the plural subject, does goes for the singular subject. Does goes for the singular subject. We discuss both three sentence pattern for your informations. Right. ඊට පස්සේ අපි කතා කරා මේ අපි definition එකේ සඳහන් කළ විදිහට present tense එකේ use වෙන ප්‍රධාන අවස්ථාවන් තුනක් ගැන කතා කරා. daily routines සාමාන්‍ය අපි පුරුද්දක් විදිහට කරන දේවල්. ඊට පස්සේ general truth, ඒ කියන්නේ සාමාන්‍ය සිදුවන ස්වාභාවික සිදුවීම්, සාමාන්‍ය සිදුවීම්. ඒ වගේ ඊට පස්සේ fixed schedules නැත්නම් අපි schedule කරපු දෙයක් කොහොමද අපි present tense එකෙන් use වෙන්නේ කියන එක අපි කතා කරා. right. මම හිතනවා ඔයාලට අවබෝධ වෙන්නේ නැති කියලා present tense එකේ usage එක කොහොමද ඒකේ තියෙන structures මොනවද කියලා ඔයාලට සරලව මේ පාඩමින් අවබෝධ වෙන්නේ නැති කියලා මම හිතනවා. හරි. එතකොට දැන් ඔයාලා කතා කරන්න හදන්නේ මෙහිමයි. Now is your turn. Okay, now is your turn. Comment below with the sentence using the simple present tense. Right. මම මේ දීලා තියෙනවා වාක්‍ය 1 2 3 4 5 6 6 දීලා තියෙනවා present tense එකෙන් සිංහලෙන් වාක්‍ය. දැන් ඔයාලට කරන්න තියෙන practice එකක් විදියට comment කරන්න මේ 1 by 1 ඔයාලා English වලින් හදලා comment box එකේ දාලා තියන්න. මම වැරදි තියෙනවා නම් ඒ වැරදි හදන්න. හරි. මම හිතනවා ඕගොල්ලන්ට මේ පාඩම පැහැදිලි ඇති කියලා. Thank you for watching guys. If you think this video is very much helpful to you, subscribe, like and share these videos to your friends. And important thing is here that click the bell icon next to your subscribe button to be notified when I'm uploading new videos to you.